සචින් කියන සතා එදා මගේ කාමරේටම ඇවිල්ලා මගේ මූණට කරපු දේ මට හිතාගන්න බැරි වුණා. මගේ තාත්තට හොඳටම අසනීප වෙලා ඉඳද්දි සචින් තාත්තගේ මූණට කියපු පරුෂ වචන ටික මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. සතෙක්ට සමාව දීලා දුවේ ඔබ වහ කෑවයි කියලා කිව්වා. සතාගේ හැටි අද මම කියන්නම්. සචින් දුෂේනිට Tamanගෙන් වෙන් වුණායයි කරපු තිරිසන් වැඩේ ගැන දුෂේනි මෙලෙස සංවේදීව පුවත්පතකට හෙළිදරව්වක් කර තිබුණා. උපුටා ගැනීමක්. ජීවිතේ එපාම කරපු දවස් ටිකක් තමයි මගේ මේ ගත වුණේ. එකපාරක් නෙවෙයි. දෙපාරක්ම සචින් මගේ ජීවිතේ විනාශ කළා. සචින් කියන නම මට දැන් අප්‍රසන්නයි. මේක මගේ පෞද්ගලික දෙයක් තමයි. ඒත් මේ වගේ හොඳ මූණ පෙන්නගෙන ඉන්න සත්තු වගේ මිනිස්සු ගැන ඇත්ත මොකක්ද කියලා දැනගන්න අයිතියක් තියෙනවා. එක පාරක් සමාව දීලා මං ආපහු සචින් කියන මනුස්සයව ලං කරගත්තේ මම මගේ ආදරයට ආදරය කරපු නිසා මිසක් සචින් කියන මනුස්සයාගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි. රෑ තිස්සේ අපේ ගෙදරට ඇවිල්ලා කිසිම හිතක් පපුවක් නැති විදිහට මගේ දෙමව්පියන්ට පවා පරුෂ වචනෙන් වැරපු සචින් ඒ වගේ පහත් මනුස්සයෙක් කියලා මම හිතුවේ නැහැ. සමහරක් දවස්වලට ආදරයට කියලා මගේ කම්මුල් තුවාල වෙන්නම මිරිකනවා. මම අඬලක් තියෙනවා. ඇත්තටම ඒ මනුස්සයාට තියෙන්නේ මානසික රෝගයක්. අඩුම තරමේ නිදහසේ මට මගේ කලා කටයුතුවත් කරගෙන යන්න දුන්නේ නැහැ. මාව මනසින් පිස්සියෙක් කළා. දකින ගොඩක් අය මගෙන් අහනවා ඇදිලා ගිහිල්ලා ඒ දුෂේනි කියලා. ඉතින් මට එකින් එකට මේ හැමදේම එයාලට විස්තර කරන්න බෑ. මට කියන්න තියෙන්නේ මට මගේ පාඩුවේ දැන්වත් මට ඉන්න දෙන්න කියලා. උපුටා ගැනීම අවසන්.